අයිබෝවන් හැමෝටම. ඉතින් අපි අද මේ යන්නේ ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයට ඉතාම විශේෂ පින්කමක් කරන්න. ඉතින් ඉදිරියට රැඳී ඉන්න මේ පින්කමේ තියෙන විශේෂත්වය ගැන මම ඔයාලට විස්තර කරලා දෙන්නම්. ඉතින් මේ තමයි ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලය. රත්නපුරේ පිහිටලා තියෙන සුවිශේෂී ස්ථානයක්. ඉතින් මේ භූමියේ තියෙන මේ වැලි මළුවට වැලි ඉහළ තියෙන්නේ මණික්ගල් මිශ්‍ර කරපු, ඒ කියන්නේ මණික් පොඩි මණික් ඇට මිශ්‍ර කරපු වැලි තමයි මේ භූමියේ ඉහළ තියෙන්නේ. ඉතින් මේ පින්කමටත් අපි සහභාගී වුණා. ඒ ගැනත් විස්තර මම ඉදිරියට කියන්නම්. අද අපි මේ යන්නේ පත්තිනි මෑණියන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂී පින්කමක් කරන්න. මේ තමයි ඓතිහාසික සුමන සමන් දේවාලයේ බුදුමැදුර සහ සමන් දේවාලයේ පිහිටලා තියෙන උඩමළුව ප්‍රදේශය. ඉතින් ඊට අමතරව මේ තියෙන්නේ පහළ කොටස, බෝධීන් වහන්සේ වැඩ සිටින කොටස. ඉතින් ඉදිරියට යමු. අද අපි කරන පින්කම් මොකක්ද කියලා බලන්න. ඉතින් දැන් මේ වෙනකොට වෙලාව උදේ පාන්දර 6:00ට විතර ඇති. අපි උදේ පාන්දර මල් කඩාගෙන මේ ලෑස්ති කරගත්තා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න සල්මල් වට්ටියකුත්, පත්තිනි මෑණියන් වෙනුවෙන් පූජා කරන්න කහමල් වට්ටියකුත්, සුමන සමන් දෙවියන් වෙනුවෙන් පූජා කරන්න සුදු මල් වට්ටියකුත් මේ විදිහට ලෑස්ති කරගත්තා. ඉතින් අපි පහළ මළුවේ පහන් හඳුන් කූරු වගේ පත්තු කරලා ඊට අමතරව අපි තවත් සුවිශේෂී පින්කමක් කරගත්තා. ඒ තමයි මේ බෝධීන් වහන්සේ පිහිටලා තියෙන භූමියේ හඳුන් කූරු ගහන්න තියලා තියෙන තැන් අපි සුද්ධ කළා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඒකත් මේ විදිහට බලන්න පුළුවන්. හඳුන් කූරු ගහන ස්ථානේ ගොඩාක් මේ විදිහට හඳුන් කූරු ගහලා තවත් හඳුන් කූරු ගහන්න ඉඩ නැති තරමට තමයි තිබුණේ. ඉතින් අම්මයි මායි එකතු වෙලා මේ හඳුන් කූරු ගහන්න තියෙන භාජනය හොඳට සුද්ධ කරන්න පටන් ගත්තා. මුලින්ම මේ හඳුන් කූරු ටික අයින් කරලා ඊට පස්සේ අපි තවත් කෝටුවක් වගේ අකක් ආධාර කරගෙන සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට හඳුන් කූරු අයින් කළා. ටිකක් කුණු මඩ අතේ ගැවුනත් මේවා ඇත්තටම කරන්න පුළුවන් වටින පින්කම්. ඔයාලත් ආගමික ස්ථානයකට ගියාට පස්සේ මේ වගේ පින්කම් කරන්න අමතක කරගන්න එපා. ඉතින් මේ වෙලාවේ මේ වගේ රද්දෝතළු මල් දෙකක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා තිබුණා. ගොඩක් වෙලාවට රද්දෝතළු මල් කියලා කියන්නේ දුර්ලභ අඳ වීගෙන යන මල් විශේෂයක් කියලා මම අහලා තියෙනවා සහ දැකලා තියෙනවා. නමුත් ශ්‍රීපාද ස්ථානය, සුමන සමන් දේවාලය වගේ තැන්වලදී මම ගොඩක් මේ මල් පූජා කරලා තියෙනවා, දැකලා තියෙනවා. මේ තියෙන්නේ සමන් දේවාලේ ප්‍රධාන දොරටුව නෙමෙයි. හැබැයි ආබාධිත කෙනෙක් වගේ ඇතුල් වෙනවා නම් මෙතන මේ විදිහට හදලා තියෙනවා. අලුතින් පඩිපෙළක්. මේක ටිකක් පරණයි, නමුත් අලුතින් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා සමන් දේවාලෙට. ආබාධිත කෙනෙකුට නම් ඇතුළත් වෙන්න පුළුවන් විදිහට. මේ පැත්තෙන් තමයි ගඟ ගලාගෙන යන්නේ. ඉතින් මේ පැත්තෙන් ගිය කෙනෙකුට ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව සමන් දේවාලයේ සුමන සමන් දෙවියන්ගේ කුටිය පිහිටලා තියෙන්නේ මේ ආසන්නයේ. මෙතනින් තමයි යන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලට මේ පේනවා ඇති හරිම ලස්සන වීව් එකක් බලා ගන්නත් පුළුවන් මෙතනින්. අපි උඩහට ගිහින් මල් පහන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සහ බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා මේ ලෑස්ති වෙන්න පත්තිනි දේව මෑණියන් වෙනුවෙන් මේ පූජාව තියන්න. ඉතින් අපිත් එක්කම තවත් තුන් පිරිසක් මේ පූජාවට එකතු වෙලා ගියා. ඉතින් අපි බලමු මේ පූජාව කොහොමද ඇතුළේදී සිද්ධ වෙන්නේ කියලා. අපි කිරිබත්, කැවුම්, කිරියා, කෙසෙල් ගෙඩි තමයි පූජා වට්ටියට ලෑස්ති කරගත්තේ. ඊට අමතරව කහමල් මාලයක්, කහ පාට රෙදි කඩක් අපි මේ පූජාවට ලෑස්ති කරගත්තා. ඉතින් මේ වෙලාවේ මේ ස්ථානයේ පොඩි බබාලා ගොඩක් ඉඳියා. ඊට අමතරව දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාත් ගොඩක් ඉඳියා. ඉතින් රත්නපුරේ මිනිස්සු හැමෝම වගේ බහුතරයක් පතල් කර්මාන්තය වෙනුවෙන් සහ තම තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සමන් දෙවියන් සහ අනිකුත් දෙවියන්ට වන්දනා කරන්න ස්ථානයක් නිසා ඇත්තට මේක පින්බිමක්.
අනුහස් පිරුණු තැනක්. දේව පූජාවෙන් අනතුරුව ඇවිල්ලා ඉන්න පිරිසට මේ විදිහට කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවුම් සහ කිරියා පිළිගන්වන්න අමතක කරේ නැහැ අපි. අපි ඒ වෙනුවෙන් මෙන්නමම ටිකක් ලෑස්ති කරගෙන ආවා ගෙදරින්. ඉතින් මේ වගේ පැහැදිලි දවසකට ලස්සනට සිරිපාද ස්ථානයක් මෙතනින් පේනවා. මේ පහළ බෝමළුව හරියේදී අපි ඉන්න මිනිස්සුන්ට මේ විදිහට අපේ කිරිබත් දාණය ලබා දුන්නා. ගොඩක් වෙලාවට උදේ පාන්දරට පූජාවන් කරන්න එන අය ආහාරයක් ගන්න නැතුව තමයි ඉන්නේ. ඉතින් අපි දේවාල භූමිය පුරාම ඉන්න අයට මේ වගේ ආහාර දාණය බෙදා දෙන්න කටයුතු කළා. පල්ලෙහා රතන් ටිකක් ඉන්නවා කට්ටිය. ඉතින් සතිය දවසක් වුණත් ටිකක් සෙනගක් ඉඳිය නිසා අපිට හිතුණා තව ටිකක් තිබුණා නම් මේ හැමෝටම බෙදන්න තිබුණා කියලා. ඉතින් කොහොම හරි අවසානයේ අපි මේ ඔක්කොම ටික බෙදලා ඉවර කළා. සමන සමන් දෙවියන් වෙනුවෙන් අපි ලෑස්ති කරගත්ත සුදු මල් වට්ටියත් මේ විදිහට පූජා කරගත්තා. මම කලින් කිව්වා වගේ සමන සමන් දේවාලයට ශ්‍රී පාදස්ථානයේ හරිම ලස්සනට දර්ශනය වෙනවා. දැන් නම් එතනක තියෙන ගහක් ටිකක් උස ගිහින් නිසා පේන්නේ නැහැ හරියටම. හැබැයි මේ වගේ පැහැදිලි දවසකට සුමන ශ්‍රී පාදස්ථානයේ පැහැදිලිව දකින්න පුළුවන්. මම 16 වෙනි වතාවට ශ්‍රී පාදේ වන්දනා කරපු වීඩියෝ එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. මේ තමයි ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් වෙනුවෙන් දේවාලයේ කෙළවරේ වෙන් කරලා තියෙන භූමිය. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන පඳුරු ගොඩාක් ගැට ගහලා තියෙනවා. ඒ වගේම මෙතන මේ වගේ ගන්ටාරයක් තියෙනවා මිනිස්සුන්ට ආනාද කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. මම වීඩියෝ එකේ මුලදී සඳහන් කළා වගේම මේ තියෙන්නේ